වීඩියෝ එකේ මම අද කතා කරන්නේ කොහොමද ජර්මනියට ආවිලා සල්ලි ඉතුරු කරන්නේ කියලා. Guys, welcome back to my YouTube channel. ඔයාලා මේ channel එකට අලුත් නම් මම ජයනි. Finally ඉන්න business student කෙනෙක්. ජර්මනි ඉන්න. ඉතින් මම මේ channel එක specially dedicate කරලා තියෙන girlsලට ඔයාලට on topic self improvement, self confidence ගැන, ඒ වගේම ජර්මනි life එක ගැන මේ වගේ හැමදේම ගැන මම කතා කරනවා. ඉතින් ඔයාත් මේ වගේ topic ගැන interested නම් මාව subscribe කරන්න අපි මේ ගමන එකට යමු. Okay? So, වීඩියෝ එකේ මම අද කතා කරන්නේ smart budget tips ගැන, especially ඔයාලා student කෙනෙක් නම් සහ ඔයා full time වැඩ කරන කෙනෙක් නම්. නමුත් මේක මමත් ගොඩක් struggle කරන දෙයක්. මොකද මම student කෙනෙක් තාම. එතකොට මම full time රස්සාවක් කරන්නේ. නමුත් මම married. එතකොට අපි 1.5 income එකෙන් තමයි ජීවත් වෙන්නේ. නමුත් මම තේරුම් ගත්ත දෙයක් තමයි ඔයා earn කරන ගාණ නෙමෙයි වැදගත්. ඒක of course ඒක huge matter එකක්. නමුත් ඊට වඩා ඔයා කොහොමද ඒක manage කරන්නේ කියන එක තමයි මම හිතන්නේ most important දේ. මම financial advisor කෙනෙක්වත් නෙමෙයි. මම financing ඒවත් ඉගෙන ගන්නවා. නමුත් මේක මගේ experience එක මත මම කියන දෙයක්. ඔයා ජර්මනියට එන්නේ මොකක් හරි හේතුවකටනේ. එක්ක ඉගෙන ගන්න, එක්ක full time රස්සාවක් කරන්න. ඊට පස්සේ ඔයාගේ ජීවිතේ දෙයක් කරගන්නනේ. මම මුලින්ම කියනවා මම ගැන. මම දැන් අවුරුදු 6ක් 7ක් ජර්මනියේ. එතකොට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවේ. එතකොට අවුරුදු 21කින් පස්සේ මම දෙමාපියන්ගෙන් financially independent වුණා. ඒ කියන්නේ මම කරේ ගේමක් ගාගත්තා. ඊට පස්සේ මගේ හස්බන්ඩ් එක්ක මම මැරි කරාට පස්සේ අපි එතකොට financial දේවල් ඔක්කොම එකට තමයි කරේ. Okay? So, ඒ කියන්නේ අපි දෙන්නගේම තියෙන income එක එකට දාලා තමයි අතන අපි දේවල් කරේ. එතකොට අපිට පුළුවන් වුණා පොඩ්ඩක් ඉතුරු කරන්න. ඒ කියන්නේ දැන් හිතන්න මොකක් කරේ. අතරම ලොකුම හේතුව ලංකාවට යන්න හරි ඒ කියන්නේ Tamanට ඕන දේවල් කරන්න කොහොමද අපි ඒ හම්බෙන සැලරි එකේ මැනේජ් කරේ කියන එකයි මට කතා කරන්න ඕනේ. ඇත්තටම මුලින්ම හිතමු මොකක්ද ආයෙන රීසන් එක කියලා ජර්මනියට. ඒ රීසන් එක එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස් නේ. සමහර අය එන්නේ ඉගෙන ගන්න විතරයි. සමහර අය එන්නේ රස්සාවක් කරන්න විතරයි. එතකොට සමහර අය ආයෙ යන්න බලාගෙන ඉන්නවා. සමහර අය එහෙම නැතුව මෙහෙම ඉන්න බලාගෙන ඉන්නවා. එතකොට එක එක්කෙනාගේ රීසන්ස් වෙනස්. එක එක්කෙනාට එතකොට ගැළපෙන දේවල් වෙනස් නේ. at the end එක එක්කෙනා ප්‍රයොරිටයිස් කරන දේවල් වෙනස් නේ. සමහර අයට ඕනේ මෙහෙ හොඳම කායක පැදලා ඒ ලයිෆ් එක ගත කරන්න. සමහර අයට ඕනේ මෙහෙ ඇවිල්ලා හොඳට ඉගෙනගෙන ෆුල් ටයිම් රස්සාවක් කරලා සල්ලි ලංකාවටත් යවලා. මොකද අපි එන්නේ සමහරලාට පවුලටත් උදව් කරන්න බලාගෙන. එහෙම එක එක හේතු තියෙනවා. සමහර අය එන්නේ ගයක් හදන්න බලාගෙන ඉන්න පුළුවන් ලංකාවේ. මේ ඇවිල්ලා සල්ලි හොයලා නේ. ඒකින්ද එක එක සැලරි වර්ග වෙනස්, එක එක এডুকেෂන් වර්ග වෙනස් සහ තමන්ගේ මොටිවේෂන්ස් වෙනස්. ඒකින්ද හරියටම හැමෝටම ගැලපෙන ටිප්ස් ටිකක් දෙන්න බෑ. මේක මම කරපු විදිය. සමහරට ඔයාලට මේක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මුලින්ම කියන්න ඕනේ මේක ස්ටුඩන්ට්ස්ලට ඔයාලා මෙහෙ එන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට නම් ඒ කියන්නේ ඔයාට ටියුෂන් ෆී එකක් ලොකුවට නැහැ. ගොඩක් වෙලාවට 300ත් 400ත් අතර ගාණක් වෙන්නේ for whole semester. එතකොට එතකොට මාසෙට එන්නේ යුරෝ 50ක් විතර වගේ. ඒක හින්දා හිතන්න ඉඩ තියෙනවා ආයෙනම් මෙහෙ තමයි යන්න ඕනේ. මොකද අනිත් cost අපිට අඩු කරගන්න පුළුවන් වෙයි වගේ එකක්. නමුත් සමහරට ඒකනේ මේ වෙන්න පුළුවන් ඇත්ත. Okay? ඒ කියන්නේ යුනිවර්සිටි එකේ ටියුෂන් ෆී එක අඩු වෙන පළියට සමහරට ඔයාට සල්ලි ඉතුරු කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. තවත් මතයක් තියෙනවා ජර්මනියට ගියොත් ඔයාට සැලරි එකකින් භාගයක්වත් ඉතුරු කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම කරන අය මම දකින්නලා තියෙන්නේ හරිම අඩුවෙන්. මොකද ගොඩාක් කොස්ට් තියෙනවා. මෙහෙ ලිවිං කොස්ට් එක තියෙනවා. එතකොට අපිට දැන් හිතන්න ලංකාවෙන් හිතනවා මෙච්චර ලක්ෂ ගාණක් පඩිය හම්බ වෙනවා කියලා. එතකොට ඒ කියන්නේ මොකද අපි ලංකාවේ මුදලින් ඒතොර හිතන්නේ. නමුත් ඇත්තටම මෙහෙ ජීවත් වෙන්නත් එපා අපි වැඩ කරන ගම. එතකොට ඒ කොස්ට් එකත් එක්ක බලද්දි සමහරට ඔයාට සැලරි එකේ භාගයක් ඉතුරු කරන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. ඒක හින්දා ලංකාවේ ඉඳලා ඔයා ලක්ෂ 10ක් පඩිය හම්බ වෙනවා කියලා හිතලා මෙහෙ ඇවිල්ලා ඉතුරු කරන්න හිතාන් ඉන්නවා නම් ඔයාට කරන්න බැරි කමක් නැහැ. නමුත් ඒක අමාරු වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි මට මේක කියන්න ඕනේ. ඊළඟ එක තමයි ගොඩාක් පඩිය හම්බුනාම ඒ කියන්නේ ඔයාට ගොඩාක් සල්ලි හම්බ වෙනවා කියලා හිතන්නෙත් ඉඩ තියෙනවා නේ. නමුත් ඒ හරිය උඩට යනවා වගේම ඔයාගේ ටැක්ස් එකත් උඩට යනවා. එතකොට සමහරට ඔයා හිතන විදිහට බැරි වෙන්නත් ඉඩ තියෙනවා. ඕකේ? මම මේ කියන්නේ ඩිමෝටිවේට් කරන්න නෙවෙයි. නමුත් මේ වගේ රියැලිටි එකේ දේවල් වෙන්න පුළුවන් කියලා විතරයි මට කියන්න ඕනේ. ඔව්. දැන් අපි සේවිංග්ස් ගැන කතා කරමු. මේකෙදි මට කියන්න ඕනේ ඔයාලගේ ලැබෙන ආදායම තියෙනවානේ. ඒ ආදායමෙන් පුළුවන් නම් 30ත් 35ත් උඩරිම යන්න බලන්න රෙන්ට් එකට. මං දන්නේ ඔයාගේ සැලරි එක කීයද කියලා. නමුත් ඒ ප්‍රමාණය ඉන්න බලන්න. ඒ කියන්නේ ඒකෙදි ඔයාට කොම්ප්‍රොමයිස් කරන්න වෙනවා. සමහරට ඔයාගේ සැලරි එක පොඩි නම් ඔයාට බෑ ඇෆෝඩ් කරන්න ලොකු ඇපාර්ට්මන්ට් එකක් නේ. මාසික ආදායමක් තියෙනවානේ. ඒකේ පුළුවන් තරම් try කරන්න 30ට 30ත් 35ත් අතර ඉන්න බලන්න මේ රෙන්ට් එකට කියන දෙයට. ඒක තමයි මේන්ම ෆැක්ටර් එක. මොකද ඔයා හිතන්න ඔයාගේ සැලරි එක 1000යි නම්
ඔයා යුරෝ 600ක් දෙනවා නම් apartment එකට ඔයාට එකට ගෙවුවට පස්සේ ඔයාට ඉතුරු නෑ සල්ලි අනිත් දේවල් වලට වියදම් කරන්න. so ඒකින්ද මේක සමහරට challenging වෙන්න පුළුවන් especially big cities වල ඉද්දී බර්ලින් වගේ cities වල ඉද්දී ඔයාට පුළුවන් sharing flats වල ඉන්න මෙහෙ කියන වේගය කියලා especially student කෙනෙක් නම් students dorm වල ඉන්න බලන්න ඒවා තමයි bestම. මම දන්න විදිහට බර්ලින් වල අවුරුද්දක්වත් ඉන්න ඕනේ මේ dorm එකක් ගන්න waiting list එකේ. ඒකින්ද ඔයා දැන් තාම ලංකාවේ නම් ඉන්නේ. ඔයා පුළුවන් නම් දැම්ම apply කරන්න. ඔකේන ඔයාගේ university එක confirm වුණාට පස්සේ එතකොට ඔයාට ඇත්තටම ගන්න පුළුවන් මේ ඔයාට dorm එකක්. එතකොට එහෙම ගත්තොත් ඔයාට ඇත්තටම manage කරගන්න පුළුවන් මේ ඔයාගේ budget එක ඔයාගේ ආදායමත් එක්ක. ඊළඟ එක තමයි දැන් අපි කතා කරන rent එක ගැන. දැන් අපි කතා කරමු කෑම බීම ගැන. එහෙමත් නැත්නම් groceries food budget එක ගැන. කියන්න ඕනේ මේවා තමයි මම කරන දේවල්. නමුත් මේවට ඔයාට prioritize කරන්න බැරි වෙයි. සහ and it's okay. දැන් අපි දෙන්න කරන වැඩේ තමයි අපි දැන් හිතන්න අපි main කන ආහාර තියෙනවානේ. බත්, pasta මේ වගේ අර වීලි ආහාර මේ එක යටතට මම දානවා ඔක්කොම groceries සහ ඔය අපිට ගන්න ඕන toilet paper වගේ දේවලුත් මම මෙතනට දාලා කතා කරන්නේ. මේකෙදි අපි වියදම් කරන්නේ ගොඩක් වෙලාට 10%ක් 15ක් අතර. ඒ කියන්නේ අපේ full ආදායමේ ඉතින් මම කරන දේවල් තමයි මම සහ මගේ husband කරන දේවල් තමයි අපි මේ හාල් සහ පාස්ටා ඒ වගේම ටොමැටෝ සෝස් මේ වගේ අර තියාගන්න පුළුවන් දේවල් තියෙනවානේ. මාස 6ක් අවුරුද්දක් අතර කල් තියාගන්න පුළුවන් වගේ පිටි සීනි මේ වගේ ගොඩක් දේවල් වලට අපිට වෙනම කබඩයක් තියෙනවා. මොකද ඒවා කොහොමත් ඕන දේවල් නේ. එදිනදා කෑම බීමට කොහොමත් ඕන දේවල්. එතකොට මේවා ස්ටෝක් කරලා තියන්න තැනක් තියෙනවා. එතකොට අපි ගන්න අපි දන්න Amazon එකකින් හරි එතකොට අපිට බල්ක් ගන්න පුළුවන්. හාල් ගද්දි කිලෝ 10 පැකට් එකක් හරි කිලෝ 20 පැකට් එකක් හරි. මොකද අපි දෙන්නට තාම කාර් එකක් නැහැ. එතකොට අපිට හැම වෙලේම සුපර් මාකට් එකට ගිහලා ගන්න ඕනේ නැහැ. අපිට ටයිමුත් ඉතුරු වෙනවා. ඒකින්ද අපි පුළුවන් තරම් try කරනවා මේ toilet paper මේ හාල් වගේ දේවල් බල්ක් ගන්න. කිලෝ 10 පැකට්. එතකොට පාස්ටා ගද්දි වර්ග දෙකක් තුනක් ඒ වගේ කිලෝ එකේ පැකට් වගේ ගන්න try කරනවා. මොකද එතකොට ඒකෙන් කාලෙත් ඉතුරු වෙනවා සල්ලිත් ඉතුරු වෙනවා. දැන් අපි හාල් කිලෝ එකක් ගන්නවා නම් normal සුපර් මාකට් එකේ අපි කිලෝ 10ක් ගන්නවා නම් එකපාර ඔයාට ඇත්තටම යුරෝ 5ක් හරි ඉතුරු කරගන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි දේවල් අන්තිමේට ලොකු දේවල් වෙනවා. එතකොට ඒකින්ද මම සජෙස්ට් කරනවා පුළුවන් නම් try කරන්න Amazon එකෙන් හරි මොකෙන් හරි මේ ලොකු බල්ක් ගන්න. ඒ කියන්නේ තමන් ඉන්න එක්කෙනේ නම් කිලෝ 10 20ක් ඕනේ නැහැ. නමුත් ඔයා තනි පුද්ගලයෙක් නම් කිලෝ 5ක් ගන්න. ස්පයිසස් ලංකාවෙන් ගේන්න ගන්නේ සහ මොකද මේ ස්පයිසස් අර අපේ ආසරහ නැහැ. ඒකින්ද පුළුවන් තරම් try කරනවා ලංකාවෙන් එනකොට ගේන්න සහ කවුරු හරි අපේ යාළුවෙක් හරි අරගෙන આવොත් ඒක use කරනවා. ඒකින්ද ස්පයිසස් වගේ දේවල් ලංකාවෙන් ගේන්නේ. එතකොට මම මුලින්ම කිව්වා වගේ අර dry pantry එකේ දාන්න පුළුවන් කැම බීම අපි බල්ක් ගන්න. ඊට පස්සේ එදිනදා කියන්නේ every week අපි එළවලු පළතුරු තියෙනවානේ. අන්න ඒ වගේ දේවල් once a week ගිහිල්ලා අරගෙන එනවා. okay අර හැම වෙලෙම සුපර් මාකට් එකට යන්න තියාගන්නත් එපා. මොකද ඒක ගියපු වෙලාවෙම සමහරට ඔයා ගොඩක් දේවල් ගන්න ඉඩ තියෙනවා plan කරපුවට වඩා. නේ? සහ ඔයා හිතන්න ඔයාට කාර් එකක් තියෙනවා. දවස් 2-3කට සැරයක් යනවා සුපර් මාකට් එකට. එතකොට වාහනේ තෙල් පිච්චෙනවා, ඔයාගේ ටයිම් එක වේස්ට් වෙනවා. ඒකක් වෙලාට සෙන්සුරාදා වගේ මොකද ඉරිදට වහනවානේ සුපර් මාකට්ස් එකේ. එතකොට සෙන්සුරාදා වගේ ගොඩක් වෙලාට ගොඩක් ඩිස්කවුන්ට්ස් දාලා තියෙනවා. මම ගොඩක් වෙලාට ඒ ප්‍රොඩක්ට් එක හොඳ ක්වොලිටි නම් සහ ඒකේ කල් තවා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් මම මේ ඩිස්කවුන්ට්ස් ගන්නවා. මොකද why not? ඇයි අපි කැම නාස්ති කරන්න යන්න දෙන්නේ? ඔයා ඒක ගත්තේ නැත්නම් සමහරට ඒක ඇත්තට මට අයින් කරන්න ඉඩ දෙනවා. ඉතින් why not? ඇයි අපි පුළුවන් තරණ වලින් අපි ඉතුරු කරන්නේ නැත්තේ නේ. ඉතින් සොයා මේකත් එක ටිප් එකක්. මම දැන් උයන පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ උයන ගෙදර උයන එකත් ගොඩාක් සල්ලි ඉතුරු කරන දෙයක්. මොකද ඔයා හිතන්න ඔයා යුරෝ 10ක් යොදා ගන්නවා ඔයාගේ අද කැම වේලට. ඕකේ. නමුත් ඒක සමහරට පෝෂන් එකක් පිට වුණත් තියාගන්න පුළුවන්. එතකොට අර ඔයා එකපාර ඉව්වාම ඔයාට කාලෙත් ඉතුරුයි. සහ ඔයාට හෙට දවසට කැම තියෙනවානේ. සමහරට මම දන්නවා සමහරට කන්න ආස හිතෙන්නේ නැහැ අද යෝ එක හෙටත්. ඔයාට කරන්න පුළුවන් ඕන අද කැම වර්ග දෙකක් හදලා ඒ කියන්නේ පාස්ටා හරි රයිස් ඇන්ඩ් කරි හරි මොනවා හරි හදලා හෙට අනිත් එක කන්න ඊට පස්සේ අනිද්දාට පුළුවන් ඕන අද තියෙන එක කන්න වගේ you know කොහොම හරි මට කියන්න ඕනේ වීක්ලි කන බොන කැම බීමත් ඔයා මොනවද කන්න කැමති ඒ දේවලුත් ඇතුළට දාගන්න twice a month වගේ තමයි අපි කැම ඕඩර් කරලා ගෙදරට ගෙන්න ගන්න. සහ අපි රෙස්ටෝරන්ට් එකට යනවා නම් වගේ ඒකට අපි බජට් තියලා තියෙන්නේ. මොකද ඒ වගේ දේවලුත් අපි එන්ජොයි කරන්න ඕනේ. කොෆි වලට මොනවා ඩේට් එකක් යනවා නම් රෙස්ටෝරන්ට් එකට වගේ වටත් ඒකට ප්‍රයොරිටයිස් කරන්න පුළුවන්. මොකද ඔයා ඔල්රෙඩි ඔයාගේ අර එදිනදා 180ක් විතර දේවල් ඔයා ප්ලෑන් කරලා සහ ඔයා මැනේජ් කරලා තියෙන්නේ. එතකොට ඔයාට අර 120ක් විතර අර රෙස්ටෝරන්ට්ස් වලට යොදා ගන්න සල්ලිත් තියෙනවා. ෆෝන් ඉන්ටර්නෙට් ගැන කතා කරමු දැන්.
මේකට ඔයා පුළුවන් නම් try කරන්න 3ක් වගේ ඉන්කම් එකෙන් දාන්න. ඔයාට දැන් ඔයා හිතන්න මේ ඇවිල්ලා ෆෝන් එකක් ගන්නවා. ඒකට ඉන්ටර්නෙට් ඕනේ. ඊට පස්සේ ඒ බිලත් ඇඩ් වෙනවානේ. එතකොට monthly ඔයා ෆෝන් එකකට සල්ලි ගොඩක් ගෙවන්න ඕනේ නේ. මම සජෙස්ට් කරන්නේ ෆෝන් එක කැඩලා යනකම් ඉන්න net ගැන ගත්තාම ඔයාගේ රිසර්ච් එක කරලා බලන්න. ඔයා කොච්චර GB කොයි ප්‍රමාණයටද ඔයාට worth කියලා. මොකද ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. එතකොට ඒකෙන් ඔයාට ඕන ඔප්ෂන් එකක් තෝරගන්න. ඔයාට ගැළපෙන විදිහට සහ ඒ වගේම තමයි SIM card වලත් ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. මමයි මගේ හස්බන්ඩ් අරන් තියෙන ෆැමිලි එක. එතකොට අර තනියම ගන්නට වඩා මේ ෆැමිලි එක ගත්තාම ඇත්තටම අපිට අරකට වඩා ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ටොපික් එකත් මේ ඇඳුම් ගැන කතා කරලා තියෙනවා. I love discounts. ලස්සන ඔයාට කැමති එකක් තියෙනවා නම් ඒක ඩිස්කවුන්ට් එක මම ඒ වෙලාවේ ගන්නවා. දැන් හිතන්න ඒක සම ඇඳුමක් මම ඉන්නේ වින්ටර් කියන මම ඒත් ගන්නවා. මොකද ඒක kind of girl math. නමුත් මම ඒක ගන්නවා. වගේම තමයි ඔයාට thrifting කරන්න පුළුවන්. ඔයාට ගැළපෙන ඔයා කැමති දේ ගන්න. නැතුව ඇඳුම් ගන්න හදන්න එපා කෙනෙක්ව ඉම්ප්‍රෙස් කරන්න. ගොඩක් ලේබල් තියෙන high luxury brands ඇඳුම් ඔයා ආසයි නම් විතරක් ගන්න. නමුත් you don't need them. okay? මම suggest කරන්නේ ඔයා පුළුවන් නම් quality එකට focus කරන්න. ඒ ලොකු brand name ලොකුවට නැතුව ඒකට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් කියලා. එයාගෙන් තමයි යාළුවෝ මට මේ ඇඳුමක් තියෙනවා මේක අඳින්න නැහැ කිව්වොත් මම අනිවාර්යයෙන් මේක ගන්නවා. මොකද why not? අපි ඒක පරිසරය ගැනත් හිතනවා. ඒ වගේම තමයි අපි budget එකටත් හොඳයි නේ. තියෙනවා Shein වගේ ඇඳුම්. නමුත් ඒවා ගොඩාක් කල් තියාගන්න බෑ. ඒකෙන්ද ඔයා පුළුවන් නම් try කරන්න හොඳ quality. හොඳ 100% cotton, linen මොනවා හරි හොඳ materials වල ඇඳුම් ටිකක් හරි කමක් නැහැ. හොඳ quality ඒවා ටිකක් ගන්න focus කරන්න. ඔයා හොඳ quality t-shirt එකකට යුරෝ 30ක් දෙනවා කියලා ඒක ඔයාට සමහරට අවුරුදු 3ක් විතර අදින්න පුළුවන් වෙයි. අර යුරෝ 2ක් 3ක් දීලා ගන්න ඇඳුමට වඩා. so ඒක පරිසරයටත් හොඳයි. ඔයාගේ බජට් එකටත් හොඳයි නේ. ඒක තමයි ඉන්ෂුරන්ස් ගැන. මේ අය ගොඩාක් ඔබ්සෙස් ඉන්ෂුරන්ස් ගැන. ඒ කියන්නේ එක ටයිප්ස් ඉන්ෂුරන්ස් තියෙනවා. ඉතින් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට ඕන ඉන්ෂුරන්ස් එකක් මට තියෙන ෆැමිලි ඉන්ෂුරන්ස් එකක්. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට සාමාන්‍ය ඉන්ෂුරන්ස් වලට වඩා අඩු ඉන්ෂුරන්ස් එකකට යන්න පුළුවන්. සහ ඔයා ෆුල් ටයිම් රස්සාවක් කරන කෙනෙක් නම් ඔයාත් පුළුවන් නම් try කරන්න ඔක්කොම කම්පෙයාර් කරලා ඔයාට ගැලපෙන ඔයාට ඕන රික්වයර්මන්ට්ස් වලට ගැලපෙන ඉන්ෂුරන්ස් එකක් හොයාගන්න. මේක පුළුවන් නම් try කරන්න. 10ක් 15ක් අතර ඔයාගේ තියාගන්න. සේවිංස් ගැන කතා කරමු දැන්. හරිද? දැන් ඔන්න එක්ස්පෙන්සස් ගැන කතා කරා. දැන් අපි සේවිංස් ගැන කතා කරමු. සේවිංස් ගැන ගත්තාම කොටස් තුනට මම මේක කඩන්න කැමතියි. පළවෙනි එක තමයි emergency fund. දෙවෙනි එක තමයි investing. තුන්වෙනි එක තමයි ඔයාගේ fun money. okay? ආක් වෙලාවට අපි හිතන්නේ නැති වෙලාවට අපිට ප්‍රශ්න එන්න තියෙනවා. කවුරු කෙනෙක් අසනීප වෙන්න පුළුවන්, අපි පවුල කෙනෙක් අසනීප වෙන්න පුළුවන් සහ අපි අසනීප වෙන්න පුළුවන් සහ මොකක්ම හරි අපිට ජීවිතේ අපි එක්ස්පෙක්ට් කරන නැති දේවල් වෙන්න පුළුවන් නේ. එතකොට ඔයා ගාව අනිවාර්යයෙන්ම ඉමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙන්න ඕනේ. කීයක් හරි කමක් නැහැ. ඔයාගේ එන ආදායමේ පොඩිම ගාණක් හරි කමන්නේ ඒකට දාන්න. ඕකේ? ඒක අනිවාර්යයෙන්ම කරන්න. අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ අපිට සල්ලි මොන කොහොමද ඕනේ වෙන්නේ කියලා. ඕකේ? මේ අඩුම මාස 3ක cost of living තියාගන්න ඉමර්ජන්සි ෆන්ඩ් එකක්. ඕන්නේ නැහැ යුරෝ 1000ක් විතර එකපාරට දාන්න. යුරෝ 5ක් 10ක් හරි කමක් නැහැ. මේ පොඩි ගාණක් එකතු වෙලා අඩු at the end ලොකු ගාණක් වෙන්නේ. දෙවෙනි එක තමයි investing කියන එක. ඔයා පුළුවන් නම් ඔයා යම් කෙනෙක් නම් ඔයා මෙහි ජීවත් වෙන්න හිතාගෙන ඉන්නවා ජීවිත කාලෙම සහ ඔයා වෙන රටක ඔයා පුළුවන් නම් try කරන්න ඔයාගේ අර salary එකෙන් පොඩි ගාණක් හරි යුරෝ 20ක් හරි 30ක් හරි ETF වගේ මොකක් හරි investing දෙයකටත් යොදා ගන්න. මේකට අපි use කරනවා Trade Republic වගේ app එකක්. නමුත් ඒ කියන්නේ එකට අපේ ආදායමෙන් පොඩි ගාණක් යනවා. පුළුවන් නම් මේ investing කියන එකත් පොඩ්ඩක් try කරන්න. පොඩ්ඩක් ඔයලා බලන්න. ඉතින් තුන්වෙනි කොටස තමයි fun money. ඒ කියන්නේ vacation යන ඒවාට travel කරන ඒවාට ඔයා මොනවාරි අලුත් experience ගන්න දේවල් වල එකක් විදිහට individually මේ fun money මේකට ඔයා අනිවාර්යෙන් කැටගරි එකක් දානවා නම් හොඳයි. ඔයාගේ ආදායමේ අපි කොච්චර හෙව්වත් අරට අන්තිමේට අපි ඒක අපිට වියදම් කරේ නැත්තම් නේ. ඒකෙන්ද පුළුවන් මේ fun money කියන එකත් අනිවාර්යෙන් එකතු කරන්න. අහලා තියෙනවද 50-30-20 කියන රූල් එක? ඒක එලිසබෙත් වොරන් කියන තමයි කියලා තියෙන්නේ. ඒ 50 කියන්නේ මුලින්ම 50% දාන්න ඔයාගේ සැලරි එකේ බේසික් නීඩ්ස් වලට. කෑම බීම රෙන්ට් එකට සහ ඔයාගේ ඉන්ෂුරන්ස් මේ හැම දෙයකටම. ඊට පස්සේ 30 දාන්න ඔයාගේ වොන්ට්ස් වලට. ඔයාගේ ෆන් මනි, ඔයාට ෆැෂන් වලට, ඔයාට ට්‍රැවල් කරනවා නම් මේක ඒ මනි. එතකොට 20% ඔයා දාන්න ඕනේ ඔයාගේ සේවිංග්ස් වලට. ඒ කියන්නේ ඔයා ඉන්වෙස්ට් කරනවා නම් හරි, ඉමර්ජන්සි ෆන්ඩ් එකකට හරි, ඔයා ඩොනේට් කරනවා නම් හරි මේවට. ඕකේ? ඔයාලා try කරන්න ඔයාගේ එන එක්ස්පෙන්සස් තියෙනවනේ මාසෙට. ඒවා ඔටෝ ට්‍රාන්ස්ෆර් වෙන්න. එතකොට ඔයාගේ සැලරි එකෙද්දි ඔයාගේ ඔක්කොම එක්ස්පෙන්සස් ටික කැපිලා ඒ කියන්නේ ඉතුරුන ඔයාගේ සල්ලි ප්‍රමාණයනේ. සල්ලි කියන දේ මම දකින්නේ එනර්ජි එකක්. ඔයා ඒකට
ඒ විදිහට සලකන්නත් ඕනේ. කවින් ඉද්දි අපේ කරන්සි එකේ ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. එතකොට ඔයා හැම වෙලෙම දැන් මෙහිදී මොනවා හරි කන්න බොන්නේ හරි මොකකට හරි වියදම් කරන්න යද්දි හැම වෙලෙම හිතන්න එපා ලංකාවේ මුදලේ කීයක්ද මේකට කියලා. අයියෝ ගණන් වැඩි මං එනම් කන්නේ නැහැ කියලා හිතන්න යන්න එපා. මොකද ඔයා ජීවත් වෙන්නේ යුරෝපයේ සහ ජර්මනියේ. එතකොට ඔයාට බෑ හැම වෙලෙම ඒ හැම දෙයකම ලංකාවේ මුදලින් හිතලා ඒක වියදම් නොකර ඉන්න. ඒක ස්පෙෂලි ගර්ල්ස්ලට කැමති සැලුන් වලට යන්න. at least once a month යන්නනේ. නමුත් මම ඒක කරන්නේ නෑ. පැඩිකියුර් මැනිකියුර් ඒ වගේම කොණ්ඩේ හැම දෙයකම මම ඇත්තටම යන්නේ අවුරුද්දට 3-4 පාරක් ඒවට දාලා තියෙන්නේ. ඔයා ඒවට ගොඩාක් කැමති නම් ඒක කරන්න of course. මොකද that's how you like it. නමුත් ඒකට ගොඩාක් expensive ඒ දේවල්. ඉතින් කියන්න ඕනේ you don't have to do these things. okay? මතකද දන්නේ අපි ලංකාවේදී සිංහල ඔයාලා government schools නම් ගියේ අපිට සිංහල වලට උගන්වනවා පාඩමක් තිබ්බා. ඒ පාඩමේ අපිට අතිමේට මොරාලිකුනේ ඔයා සල්ලි ඉතුරු කරද්දී ඔයා පුළුවන් තරම් පරිස්සමින් ඉතුරු කරන්න හැම සතියෙම ගැන හිතලා හැමදේම පුළුවන් තරම් ඉතුරු කරද්දී සහ ඔයා මැනේජ් කරද්දී මොලේ යොදලා ඉතුරු කරන්න. නමුත් ඔයා කාට හරි වියදම් කරද්දී සහ ඔයාට වියදම් කරද්දී ඔයා ඒක ජෙනරස්ලි කරන්න. ඔයා ඩොනේට් කරන්න, ලොව් කරන්න පුළුවන් නම් මේ සල්ලි කියන එක හරිම ටූල් එකක්. එතකොට ඔයාට පුළුවන් ඒක යූස් කරන හොඳ දේවල් වලට. ඒකින්ද මේක ගොඩාක් ලස්සන ටූල් එකක්. ඔයාට ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් යොදා ගන්න. නමුත් you have to know how to manage it. මමයි මගේ හස්බන්ඩ්ුයි අපි once a month වගේ අපි ඩිස්කස් කරනවා මොනවද අපි බිල්ස් මොනවද කොහොමද ගිහලා තියෙන්නේ කොහොමද අපි ඉතුරු කරන්න පුළුවන් කොහේවද අපි කොස්ට් කට් කරන්න පුළුවන් වගේ දේවල් ඕනම කෙනෙක්ට වෙන සැලරි එකට වඩා ඔයා කොහොමද ඒක මැනේජ් කරන්නේ කියන එක තමයි most important part එක. ඉතින් ඔයාට දැන් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා ෆුල් ටයිම් රසල් කරනවා නම් ඔයා ඉතුරු කරන්න ඉඳලා ඉන්නවා නම් මම හිතනවා මේ වීඩියෝ පොඩි හරි උදව්වක් වෙන්න ඇති කියලා. so yeah මේවා තමයි මට කතා කරන්න ඕන facts. ඉතින් මටත් කියන්න ඔයාලා මොකද හිතන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. okay bye bye.